කොහොමද ඔයගොල්ලන්ට හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. සව් ග්‍රෑම් 100කින් ගෙදර හැමෝටම බොන්න රසට ලස්සනට සව් මුට්ටියක් හදාගන්නේ කොහොමද කියලා බලමුද? බලන්න මේකේ පාට ලස්සන වගේම තමයි රසත්. එන්නකො එහෙනම්. මුලින්ම මම අකුරු ටික දිය කරගන්න තමයි යන්නේ. අකුරු ටික දිය කරගන්න පුළුවන් සාස්පානල් ලිපේ තියලා ඒකට වතුර අඬු කෝප්ප භාගයක් විතර දාලා මම මෙතන අරන් තිනවා අකුරු ග්‍රෑම් 150. පොඩියට කපලා අරන් තියෙන්නේ. එතකොට ටක් ගාලා දිය කරගන්න ලේසියිනේ. ඒකත් මේ වතුර එකටම දාලා අඩු ගින්දරේ දිය කරගන්නවා. දැන් අපේ අකුරු ටික හොඳට දිය වෙලා තියෙන්නේ. මම ලිප ඔෆ් කරලා මේක නිවෙන්න පැත්තකින් තියාගන්නවා. සව් ටික හදාගන්න පුළුවන් භාජනයක් ලිපේ තියලා ඒකට මම දාගන්නවා සීනි ග්‍රෑම් 50. මේක කැරමල් කරගන්න තමයි මම යන්නේ. ගින්දර වැඩි කරන්නේ නැතුව අඩු ගින්දරේ තමයි මේක කැරමල් කරගන්න ඕනේ. සීනි ටික හැම තැනටම යන විදියට මේ විදියට කරගන්න. නැත්නම් එක පැත්තක් විතරක් කර වෙන්න බලනවා. මේ ගානට කැරමල් වුණාම ඇති. නැත්නම් ගොඩාක් කර වුණාම තිත්ත රස එනවා. මේකට මම දාගන්නවා උණු වතුර මේස හැඳි 2ක්. දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේකට දාගන්නවා පොල් කිරි අඬු කෝප්ප 2ක් විතර. මේ දෙවෙනි කිරි මිටි කිරි නෙමෙයි. දාලා හොඳට කලවම් කරගන්නවා. මෙතන තියෙනවා සව් ග්‍රෑම් 100ක්. මම මේක හොඳට හොදලා වතුර පෙරලා අරන් තියෙන්නේ. ඒ ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ කැට හිටින්න නැති වෙන්න. අඩු ගින්දරේ ගින්දර වැඩි කරගන්න එපා. දැන් මම මේකට දාගන්නවා අපේ හකුරු පැණි ටික. ඒකත් පෙරලම දාගන්න ඕනේ. නැත්නම් මේ හකුරු වල රොඩු තියෙනවා. මම මෙතන අරන් තිනවා රුලම් මේස හැඳි 3ක්. ඒකත් මේ සව් එකට මම දාගන්නවා. පොඩ දාගන්නේ. නැත්තම් මේක එකපාරම හැලුවාම කැට ගැහෙනවා. චොට්ට දැම්මාම කැට හිටින්නේ නැහැ. ටික දාලා කලවම් කරගන්න ඕනේ. දැන් අපේ සව් ටික තැම්බිලා තියෙන්නේ බාගෙට. මම දැන් දාගන්නවා මේකට හොඳ උකු පොල් කිරි අඬු කෝප්ප 3ක්. දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපේ සව් එක උතුරනකන් සැරෙන් සැරේ හැඳි ගා ගන්න ඕනේ. නැත්තම් කැට වෙන්න බලනවා. මම දැන් අපේ සව් එකට දාගන්නවා ලුණු තේ හැඳි කාලක් විතර.
මේ වෙලාවේ කරදු මුංගු කුඩු ටිකකුත් කොටලා දාගන්න. ඒක වීඩියෝ වෙලා නැහැ. දැන් අපේ සව් එක හොඳට උතුරනවා. එලා හොඳට හැඳි ගාලා මම ලිප ඔෆ් කරගන්නවා. මේ වෙලාවේ ඔයාලට කජු මුද්දරස් පලන් එහෙම තියෙනවා නම් දාගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම.